මෙන්න බලන්න තරඟ විභාග වලට එන ඉතාමත් අමාරුයි කියලා හිතන ගාණක් තමයි. නමුත් මේක පහසුවෙන් හදන්න පුළුවන් ගාණක්. ඔබ සියලු දෙනාට මේක වැදගත් වෙයි. පොඩ්ඩක් බලන්න. පන්තික සිසුන් පිරිසක් සුබ පැතුම්පත් හුවමාරු කර ගන්නා ලදී. පන්තියේ සිසුන් 40ක් සිටියේ නම් පන්තියේ සිසුන් 40ක් සිටියේ නම් හුවමාරු කරගත් සුබ පැතුම් පත් ගණන සොයන්න කියලා කියනවා. පන්තියේ සිසුන් 40ක් ඉන්නවා නම් හුවමාරු කරගත් සුබ පැතුම් පත් ගණන සොයන්න කියලා දෙනවා. මේක තේරුම් ගන්න අපි සරල ක්‍රමයක් භාවිතා කරනවා. ඒ මෙන්න මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම හිතමුකෝ දැන් පන්තියේ ඉන්නේ ළමයි 3 දෙනයි කියලා මෙන්න. මෙන්න ළමයි 3 දෙනා මං ඇඳා. දැන් මේ ළමයි 3 දෙනා අතර සුබ පැතුම්පත් හුවමාරු කරොත් එක්කෙනෙකුට එන අවස්ථා ගන්න බලන්න. දැන් මෙයා මෙයාට දෙන්න පුළුවන්. මෙයා මෙයාට දෙන්න පුළුවන්. මේ පළවෙනි ළමයාට දෙන්න පුළුවන් අවස්ථා කීයද දෙන්නේ? දෙකයි. මේ ළමයාට දෙන්න පුළුවන් මේ ළමයාට දෙන්න පුළුවන්. ආපහු ඒ ළමයා මෙයා ගත්තත් එහෙමයි. මෙයාට දෙන්න පුළුවන් මෙයාට දෙන්න. මෙයා ගත්තත් එහෙමයි. මෙයාට දෙන්න පුළුවන්. මෙයාට දෙන්න පුළුවන්. කොහොමද ඉන්නේ? එතකොට මේ 3 දෙනා අතර සුබ පැතුම්පත් බලන්න දැන් ළමයි 3 දෙනයිනේ. එක්කෙනෙකුට එන්නේ අවස්ථා දෙකයි. එතකොට 3 දෙකෙන් වැඩි කරොත් අවස්ථා ඔක්කොම කීයක් කියලා දෙනවද? 6ක්. මේ බලන්න 6යි එන්නේ. මේ ඔක්කොම සුබ පැතුම්පත් 6ක් හුවමාරු කරගෙන තියෙනවා මේකට. එතකොට එක සිසුවෙකුට ආවේ අවස්ථා කීයද? මෙයාට දෙන්න පුළුවන් මෙයාට දෙන්න පුළුවන් දෙකයි. ඒ කියන්නේ හැම වෙලාවෙම සිසුන් 3 දෙනෙක් හිටියොත් මේ බලන්න දෙන්නේ දෙකයි තමයි අවස්ථා තිබිලා තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? ඔය ක්‍රමයේම තමයි මේ ගානටත් පාවිච්චි කරන්නේ. දැන් මෙතන පන්තියේ ළමයි ඉන්නවා 40ක්. කීයක්ද ඉන්නේ? 40ක්. එතකොට එහෙනම් මෙයාලට අවස්ථා කීයක් දෙන්න පුළුවන්ද? මේ එක ළමයෙකුට අවස්ථා කීයක් එන්න පුළුවන්ද? එක ළමයෙකුට එන්න පුළුවන් අවස්ථා 39. හැම වෙලාවෙම ඉන්න සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන් තමයි අවස්ථා එන්නේ. මොකද Tamanටම දී ගන්න බෑනේ. ඒකින්ද. හරි. එතකොට දැන් 39 එහෙනම් අපි කීයෙන් වැඩි කරන්න ඕනේ? 40න් වැඩි කරාම මේ පන්තිය හුමාරු කරගත්ත සුබ පැතුම් සංඛ්‍යාව වෙනවා. රයිට් අපි වැඩි කරලා බලනවා. බිංදුවෙන් වැඩි කරනකොට අවසානට අකට බිංදුව තියදී අපි බිංදුව හැමම දාගන්නවා. දැන් 4න් වැඩි කරන්න පුළුවන්. 4 වරක් 9. 36න් 6යි. ඉතිරි 3. 4 වරක් 3 12යි. මේ 3යි 15යි. ඒතර උත්තරේ කීයද? අපි හිතන්නේවත් නැති ගාණක් එන්නේ. දැක්කද? 1560ක් ආවා. රයිට්. දැන් ඔක සරලව තේරුම් ගන්න පුළුවන් තව ගාණක් දෙන්නකෝ මම. පන්තියේ ඉන්න ළමයි 5 දෙනෙක් කියලා හිතන්නකෝ. මෙන්න 5 දෙනෙක් ඉන්නවා පන්තියේ ළමයි. 5යි ඉන්නේ. දැන් එහෙනම් මේ 5 දෙනාට අවස්ථා කීයක් තියෙන්න පුළුවන්ද? එක ළමයෙකුට. අවස්ථා එක ළමයෙකුට තියෙන්න පුළුවන් 4යි. ඔක Tamanටම දී ගන්න බැරි හින්දා. එතකොට මුළු පන්තියේම සුබ පැතුම්පත් හුවමාරු කරගත්තොත් කීයක් හුවමාරු වෙනවද මේ 5 දෙනෙක් ඉන්න පන්තියක? 4 5 20ක් හුවමාරු කරගන්න. රයිට්. අපි හිතමු ළමයි 10 දෙනා ඉන්නේ කියලා. රයිට්. ළමයි 10යි ඉන්නේ කියලා හිතමුකෝ අපි. රයිට්. ඔන්න 10ක් ඉන්න පන්තියක මෙන්න ළමයි 10 දෙනෙක් ඉන්නවා. අවස්ථා කීයද දෙක තියෙන්න පුළුවන්? අවස්ථා තියෙන්න පුළුවන් 9යි එහෙනම්. එකක් අඩු වෙන්නේ තියෙන්න පුළුවන්. රයිට්. එහෙනම් දැන් මොකද කරන්නේ? අපි දැන් මේ 10 9න් වැඩි කරනවා. එක්කෙනෙකුට අවස්ථා තියෙන්න පුළුවන් 9යි. 10 දෙනෙක් පන්තියක හිටියොත් එහෙම. රයිට්. මොකද Tamanටම දී ගන්න නැති හින්දා. රයිට්. දැන් 9න් වැඩි කරනවා මේ 10. 9 වර බිංදුවයි. 9 වරක් 1 9යි. එතකොට එතන ඇවිල්ලා තියෙනවා 90ක්. එහෙනම් ළමයි 10 දෙනෙක් හිටියොත් සුබ පැතුම්පත් හුවමාරු කරගන්න පුළුවන් 90යි. බලන්න හැම වෙලාවෙම ළමයි ගණනට වඩා එකක් අඩුවෙන් තමයි අවස්ථා එන්නේ. එක්කෙනෙකුට තියෙන අවස්ථා එන්නේ. ඒතකොට මේ අවස්ථා ගානින් වැඩි කරාම අපිට හුවමාරු කරගන්න පුළුවන් මුළු සුබ පැතුම්පත් සංඛ්‍යාව වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක සරලවම විසඳන්න පුළුවන් ක්‍රමය. එහෙනම් බොහොම ස්තුතියි.